හෙලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? ආයුබෝවන් සුබ රාත්‍රියක් වේවා. කාල බිලද ඉන්නේ? සැපේද ඉන්නේ? චතු චතු චිල් එකේ ඉන්න බවක් පෙනී යනවා මේ අවස්ථාවේදී. ඕකේ චිල් බ්‍රෝ චිල්. මට මේ එකම එක දෙයක් වෙන්න ඕන හොඳේ. පැයෙන් පේපර් එක ඩිස්කස් කරලා ඉවර කරන පැයයි. ඔබගේ වටිනා කාලේ ඔබට TikTok කියන්න ඔබට ඔබගේ යහළුවන් සමග chat කරන්න group message කරන්න සුදු අප්පච්චිව දොයි කරන්න සුදු හාමිනියව දොයි කරන්න තියෙන වටිනා කාලේ විනාඩි 60ක කාලයක් පමණක් good night කියන්නේ පිස්සුද good night කියන්නේ විනාඩි 60ක කාලයක් පමණක් මම ගන්නවා ඔබ වෙනුවෙන් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න. මෙන්න මේ විනාඩි 60 කාලය ඔබ සමග ගත කිරීමට මට ඔබගෙන් ඉල්ලන්නට තිබෙන්නේ එකම එක දෙයක් පමණයි. ඒ කුමක් දෙයක්? chat එකට message දාපන්. මායි මෙතන මේ තව රත්තරන් අයිය කෙනෙකු විතරයි ඉන්නේ. අපි දෙන්නට පාළු සොහොන් කොතක තනි වී සිටින බව හැඟෙන්නේ නොදී අපි දෙදෙනාට පාළු සොහොන් කොතක තනි වී සිටින බව දැනෙන්නට නොදී අන්න හරි zoom user කෙනෙක් දාලා නම දාන් වරෙන්කො හත්තිලා ඔබේ zoom user දන්නවා ඉතින් ඔබ zoom user නැත්තම් මේකට එන්නේ දෙයක් නැහැ නේ zoom user වෙනකොට මේකට එන්නේ නම දාගන්නේ මේ පාළු උදකලා රාත්‍රියේ අපි දෙන්නා උදකලාව සිටින බව දැනෙන්නට මගේ කඩල පැකට් එක කනවා යකා හරි කමන්නේ ඔබ කාපන් දැනෙන්නට ඉඩ නොදී මෙන්න මේ chat එකට මැසේජ් දමමින් ප්‍රශ්න අසමින් ඉගෙන ගන්නාමෙන් ඔබගෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. මා ඔබට මෙන්න මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය කල් තබා යොමු කළා. බලන්න. මංගල්ලන්න මට පුළුවන් මට සිංහල අපෙල්ල තියෙන්නේ. සිංහල. ඔය ඉතින් සුමුදු විශංග සුමනසිරි. අනිත් පැත්ත පොඩ වලට දාන්න. MCQ test 1 ඔන්න ඔය පේපර් එක මං ඔයාලට කලින් යොමු කරලා තියෙනවා. මං ඔයාලට කිව්වා මේක අරගෙන print out එකක් අරගෙන MCQs ටික කරලා රෙඩි වෙලා ඉන්න පන්තිය පටන් ගන්නකොට කියලා ඔය පිටිපස්සේ බේලිය මල්ලා දෙන්න හොඳ හුවක් අත උස්සලා ලයිට් එක ෆෝන් එකේ ෆ්ලෑෂ් එක ඔන් කරලා මෙහෙම වනන්න බලන්න. හයියෙන් වනන්න එපා ගෙවල් වල මිනිස්සු හිතයි පිස්සුයි කියලා බන්නේ මට. මේ අපි එහෙනම් නියමයි සුපිරි හුවක් ආවා නියමයි සුපිරි එලකිරි ගැම්මක් තමයි. අපි එහෙනම් MCQ ඩිස්කෂන් එක පටන් ගමු. දැනටමත් විනාඩි 7ක් ගත වෙලා ඉවරයි. දැන් පේපර් එක නැත්තම් මොකද කරන්නේ? ඈලා හිරු. හුක් ගෑව නෙවෙයි යකෝ පේපර් එක ගහගත්තද? පේපර් එක නැත්තම් මොකද කරන්නේ? පේපර් එක නැත්තම් මං ඔහේ කියවදී උඹට බකන්න ළඟ ඉන්න වෙන්නේ. අපි ඒ නිසා ස්ක්‍රීන්ෂොට් එකක් දාගමු. ඩිජිටල් බෝඩ් එක නැවේ එන ගමන් තියෙන්නේ. ස්ක්‍රීන්ෂොට් එකක් දාගමු. මෙන්න ඔබට ලැබෙන පළමු ප්‍රශ්නය. ස්පීඩ් කරගෙන ඔය ප්‍රශ්න 20 කරන් ගොඩක් වෙලා යයි. මෙන්න ඔබට ලැබෙන පළමු ප්‍රශ්නය. ඌෂ්මාක්ෂර පමණක් ඇතුළත් වර්ණය තෝරන්න. මල්ලි අපිට මේක චුට්ටක් ලොකු කරලා දෙන්න පුළුවන්ද? ඉතින් එහෙම නෙවෙයි ෆුල් ස්ක්‍රීන් ඕනේ නැහැ. අපිට පොඩ ලොකු වුණා නම් ඇති. අන්න බඩු අන්න ගින්දර ඔයාට පුළුවන් ලොකු කරන්න එලකිරි. ඌෂ්මාක්ෂර පොඩ පේන තු යන්නේ. ඌෂ්මාක්ෂර පමණක් ඇතුළත් වර්ණය තෝරන්න. My dear ladies and gentlemen, ඔගොල්ලෝ දන්නවා ඌෂ්මාක්ෂර කියලා කියන්නේ මොනවද කියලා? ඌෂ්මාක්ෂර කියලා කිය සර් පේපරේ දවසකට කලින් දාන්නකෝ ඊළඟ දවසේලා. එල්ලකිරි බ්‍රෝ මම දාන්නම් වට පේපරේ ලබන සඳුද රෑ වෙද්දි දානවා ඊළඟ පේපරේ. හරිනේ? මේ ඔයා මගේ chat ලිස්ට් එකේ WhatsApp එකේ නැතිලා මෙන්න 078 390 6000. මෙන්න මේ නම්බරයට මැසේජ් එකක් දාලා මතක් කරන්න පේපරේ දාන්න කියලා. හරිද? මේකට මැසේජ් එකක් දාලා මතක් කරන්න පේපරේ දාන්න කියලා මල් ලබන සඳුදා හවස දාන්නම් සර් පේන්නේ නැතුව කරන්න හිතෙන්නේ නැහැ. ඒක හරි පුතේ කොහොම පේන්නේ නැතුව කරන්න හිතෙන්නේ නැහනේ. මං ටක් ගාලා ගන්නවා අනිත් පැත්තට මං ගාව මේ අයියා කෙනෙක් කියනවා ඒ අයියා ටක් ගාලා අයින් කළා දෙයි මට. ඔය ස්ක්‍රීන්ෂොට් ෂෙයා එක. ප්‍රශ්න බලා ගන්න චුට්ටක් මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා. ප්‍රශ්න මොකද්ද? ඌෂ්මාක්ෂර පමණක් ඇතුළත් වර්ණය තෝරන්න. ඌෂ්මාක්ෂර කියන්නේ මොනවද? අපි ඉස්සෙල්ලා බලමු. මේ මට දෙන්න මල්ලි බෝඩ් එක. මෙන්න ඌෂ්මාක්ෂර. අපි භාෂාවේ අක්ෂර උච්චාරණය කරනකොට වැඩේ සිද්ධ වෙන්නේ පෙනහැලි වල ඉඳලා වාතය එනවා. ඒ වාතය අපේ උගුරේ ස්වරාලයේ ස්වර තන්ත්‍ර කම්පනය කරනවා. ඒ කම්පනය කරන ස්වර තන්ත්‍ර වලින් තමයි හඬ පිට වෙන්නේ.
ඊට පස්සේ ඒ වාතය යන මෙහි අර මේ තැන් තැන් වල හිල් නැහැ. ඒ වාතය අපේ මුඛ කුහරයෙන්, එහෙම නැත්නම් නාස් කුහරයෙන්, එහෙම නැත්නම් දෙකෙන්ම පිට වෙලා වායු ගෝලයට යනවා. ඔයාට ඕනනම් ගෙදර ඉන්න ගම මොකක් හරි කියන ගම මෙහෙම පිටියල තියාගෙන බලන්න පුළුවන්. අපි කතා කරනකොට කටින් වාතය පිට වෙනවා කියලා දැනෙනවා. අපේ අක්ෂර මාලාවේ තියෙන සමහර අක්ෂර තියෙනවා ඒ අක්ෂර උච්චාරණය කරනකොට මුඛයෙන් පිට වෙන වාතය උණුසුම් ස්වභාවයක් ගන්නවා. right? සමහර අක්ෂර තියෙනවා ඒව උච්චාරණය කරනකොට පිට වෙන වාතය උණුසුම් ස්වභාවයක් ගන්නවා. අන්න ඒ විදියට යම්කිසි අක්ෂරයක් උච්චාරණය කරනකොට පිට වෙන වාතය උණුසුම් ස්වභාවයක් ගන්නවා නම් අන්න ඒ අක්ෂරවලට අපි කියනවා ඌෂ්මාක්ෂර කියලා. ඌෂ්මාක්ෂරවලට තව නමක් තියෙනවා. දන්න කෙනෙක් තාර්ගල් චැටවල දාන්න. ඌෂ්මාක්ෂර. ඌෂ්මාක්ෂරවලට කියන අනිත් නම් මොකක්ද? දන්න කෙනෙක් දාන්න. ගැම්මට දාන්න. ඌෂ්මාක්ෂරවලට නියමයි සුපිරි ගැම්මක් තමයි රවීෂා. ඌෂ්මාක්ෂරවලට කියනවා තව නමක් ගර්ෂාක්ෂර කියලා. ගර්ෂාක්ෂර. ඇයි ඒවට ගර්ෂාක්ෂර කියන්නේ? එක්සෑම් එකේ අහන්නේ නැහැ. මම නිකන් කියන්නේ නියමයි කුශාල් නියමයි සුපිරි පෙත්මි නියමයි අඩෝ මෙන්න මේ ඇවිල්ලා. පයිරගරස් ඩබල් සැලියුට් අඩෝ ගණිතඥයෙක් අපේ ක්ලාස් එකේ ඉන්නවා කියන්නේ ගැම්මක් තමයි. සුපිරි වෙල්කම් ටු ද ඔන්ලයින් ක්ලාස් මචං. ඇයි ඌෂ්මාක්ෂර වලට ගර්ෂාක්ෂර කියලා කියන්නේ? අර පෙනහැලි වල ඉඳලෙන වාතය මුඛ කුහරයෙන් පිට වෙනකොට උණුසුම් ස්වභාවයක් ගන්න හේතුව තමයි ඒ අක්ෂර උච්චාරණය කරනකොට ඒ වාතය උගුරේ ස්වරාලයේ ස්වර තන්ත්‍ර සමග තදින් ඝර්ෂණය වෙනවා. මොකද ඝර්ෂණය වෙනවා කියන්නේ? ඝර්ෂණය වෙනවා කියන්නේ ඇතිල්ලෙනවට. වාතය ඇතිල්ලෙනවා. වාට පුළුවන් ගෙදර ඉඳගෙන මෙන්න මේ විදිහට කරලා බලන්න ඔයාගේ අත් දෙකට දැනෙන්නේ මොකද්ද කියලා. ඇතිල්ලෙනකොට රත් වෙනවා. ඒකට අපි කියන්නේ ඝර්ෂණය වෙනවා කියලා. මේ වාතය උණුසුම් වෙන්නේ ඝර්ෂණය වෙන නිසා. මොනවද ඝර්ෂණය වෙන්නේ? පෙනහැලි වල ඉඳලා එන වාතය ස්වර තන්ත්‍ර සමග ඝර්ෂණය වෙන්නේ. ඒ නිසා ඌෂ්මාක්ෂර වලට තව නමක් කියනවා ඝර්ෂාක්ෂර කියලා. මෙහෙම අක්ෂර තියෙනවා හෝඩියේ 6ක්. මොනවද 6? ෂා ෂ සා හා ෆ ආ. මෙන්න අකුරු 6. හොඳට මතක තියාගන්න. නෝට් ලියා ගන්න වෙලාව දෙන්න රත්තරන් පුතේ. ඉක්මනට ඕන එක නෝට් ඩවුන් කරගනින්. MCQ 20ක් ඩිස්කෂන් කරනවා කියන ලේසන් එක ඔයගොල්ලෝ දන්නවා. මෙන්න අක්ෂර 6. ශෂස හා ෆ ආ ලා යන්න නැහැ. මේ තමයි ඌෂ්මාක්ෂර 6. දැන් අපි ස්ක්‍රීන් ෂොට් එකට යන් බලමු උත්තරය මොකක්ද කියලා. උත්තරයට ගන්න වෙන්නේ අංක 4 ශා හා ස ෆ. එක ගන්න බෑ ඉරුවිරු තියෙනවා, දෙක ගන්න බෑ මූර්ධ දලා යන්න තියෙනවා, තුන ගන්න බෑ ඩයනු තියෙනවා, හතර ගන්න බෑ රයනු තියෙනවා. උත්තරේ ස්ථිරයි අංක 4. එකට උත්තරේ 4. අපි යමු දෙවෙනි වචනේ, දෙවෙනි වරණයට. දෙවෙනි එක කෙලින් ඉරක් ඇඳ පුතේ අයියා. අපි දෙවෙනි එකට යන්. ඊට වැඩි ලේසි බම් මේව කරන්න. හයිලයිට් කරන්න. ඩිරෙක්ට් එක. ඒකනේ බ්‍රෝ. හරි. මට මේ වචන ටික ඕනේ නැහැ. අපිට දෙන්න ස්ක්‍රීන් එක. මෙන්න වැඩේ. ඔයාට මන් දෙනවා අසාලිවීමක්. තාර්ගාල කරන්න. වචන 4යි දෙන්නේ. වචන 5යි දෙන්නේ. ලියා ගන්න අසාලිවීම. 1. ලියපන් බලන් ඉන්න හත්තිලවේ බලන් ඉන්න දෙයක් නැහැ කරන්න දෙන්න ලියන්න. 1. විශිෂ්ට. 1 විශිෂ්ට. මේ සර් පේනතු කරන්න බෑ කියලා දින හංසක නිලුමින්ද මම දන්න පුතේ මට පේනතු කරන්න බෑ කියලා එල. 2 කනිෂ්ඨ. 2 කනිෂ්ඨ. හියුමි උණුසුම් අකුරු කියන එක ගැටලුවක් නෑ. හරිද? මතක තියාගන්න ඕන වචනේ ගර්ෂාක්ෂර හොඳේ. 1 විශිෂ්ට දැන් ලියන්න. 2 කනිෂ්ඨ. 3 සූර්යයා. සූර්යයා. 4 වර්තමාන. වර්තමාන. 5 නීත්‍යනුකූල. 5 නීත්‍යනුකූල.
වචන පහ මම ආයේ කියනවා. එක විශිෂ්ට, දෙක කනිෂ්ඨ, තුන සූර්යයා, හතර වර්තමාන, පහ නීත්‍ය අනුකූල. හරි. දැන් පෑන පැත්තකින් තියන්න. ඝන රතු පෑනක්. මල් ලියනවා හරි දාගන්න. අසාල් වීම. සුපිරි. ගෙදර මිනිස්සුන්ට ඇහෙන්න ඕකේ ලවුඩ් ස්පීකර් දාලා තියන්න එපා. වැරදිලා ශිෂ්‍යත්ව පන්තිර ගිහලා කියලා හිතයි. එක විශිෂ්ට. විශිෂ්ට ලියන්න මෙහෙමයි. විශිෂ්ට. දෙක කනිෂ්ඨ. කනිෂ්ඨ ලියන්න මෙහෙමයි. කනිෂ්ඨ. තුන සූර්යයා. සූර්යයා ලියන්න මෙහෙමයි. සූර්යයා. මේක ඕනනම් රේපේ දාලා ලියන්න පුළුවන් මෙහෙම. සූර්යයා. මේකත් නිවැරදි. තා ක්‍රමයකුත් තියෙනවා මම එක පස්සේ කියන්නම්. හතර වර්තමාන. වර්තමාන. පහ නීත්‍ය අනුකූල. නීත්‍ය අනුකූල. නීත්‍ය අනුකූල. මේකේ පොයින්ට් එක පුතා මෙන්න මෙතන වරදින්න පුළුවන් රත්තරන් පෙට්ටිය බලා ගන්න. නීත්‍යානුකූල නෙවෙයි. නීත්‍ය නීත්‍යානුකූල කියලා ලිව්වොත් අරදී නීත්‍යනුකූල. මම මේ හතරවෙනි එක වැඩිපුර දාපු එකක්. පහෙන් කීයද කියලා බලන්න ඩක් ගාලා. පහෙන් පහම හරි ළමයා තුස්සන්න. චුට්ටක් ඉන්න. පහෙන් පහම හරි ළමයා තුස්සන්න. ඉක්මනට දෙන්න ගැම්මක් දෙන්න අයියෝ බත් කෑනද රැට. රේස් හෑන්ඩ් කියලා ඔප්ෂන් එකේ දාපන් අත උස්සපන් නැත්තම් මේ chat එකට දාපන් හරි කියලා. අන්නේම 9 10 20යි 32යි ඉද යකෝ ඕක බැරිද? ගුඩ් ගැම්මක් තමයි. හරි සුපිරි ළමයි. ඔහොම ඉන්න. මට වට දෙයක් උගන්වන්න ඕන මෙතන. මට නුඹට මෙන්න මේ වචන ටික ගන්නවා. මෙයා ගන්නවා, මෙයා ගන්නවා, මෙයා ගන්නවා. අපි මේ තුන ගැන කතා කරමු. මුලින්ම උඩ දෙක බලා ගන්න බෝඩ් එක. සුපිරි ලහිරු නියමයි. උඩ දෙක බලා ගන්න. මේ බලන්න පුතේ. තද්දිත පාඩමේ තියෙනවා උත්කෘෂ්ඨාර්ථයේ තද්දිත කියලා තද්දිත වර්ගයක්. උත්කෘෂ්ඨාර්ථයේ තද්දිත ප්‍රත්‍යක් තියෙනවා ඉෂ්ට ප්‍රත්‍යය. හරිද? දැන් ඔය අත උස්ස ගත්තේ අත පල්ලෙහා දාපන්. උත්කෘෂ්ඨාර්ථයේ උත්කෘෂ්ඨාර්ථයේ ඉෂ්ට ප්‍රත්‍ය. ඉෂ්ට මෙන්න මේක තමයි ප්‍රත්‍ය පුතේ. ඉෂ්ට ප්‍රත්‍ය. බලන්නේ ප්‍රත්‍ය අකුරු ටික. ප්‍රත්‍ය අකුරු ටික මේ ඉෂ්ට කියන ප්‍රත්‍ය අකුරු ටික බලන්න. පයනු ශයන්නයි මහා ප්‍රාණ ටයන්නයි. පයනු ශයන්නයි කැපිටල් ටයන්නයි. නැත්නම් මූණු දෙක ශයන්නයි මහා ප්‍රාණ ටයන්නයි. right? මෙයා දාන වචන මෙන්න උදාහරණ. කන් කන්දන ඉෂ්ට. කන්දන ඉෂ්ට. තව තියෙනවා. ජාදන ඉෂ්ට. ජාදන ඉෂ්ට. තව තියෙනවා. ශ්‍රාදන ඉෂ්ට. ශ්‍රාදන ඉෂ්ට. තව තියෙනවා. ධර්ම දන ඉෂ්ට. ධර්ම දන ඉෂ්ට. තව තියෙනවා. පාප දන ඉෂ්ට. ඔය ඇති. දැන් මේව සම්බන්ධ වුණාම සංදි වුණාම හැදෙන්නේ මෙන්න මෙහෙමයි. කණ්ඩන ඉෂ්ට කනිෂ්ඨ. ප්‍රත්‍ය තිබුණු විදියට අකුරු සෙට් වෙනවා. ජාදන ඉෂ්ට ජේෂ්ඨ. ප්‍රත්‍ය තිබුණු විදියට අකුරු සෙට් වෙනවා. මේක ලියන තව විදියක් තියෙනවා නූතන සිංහලයේ. මේ යංශයට දීර්ඝත්ව ලකුණු දාන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. ඒක දෙකම හරි. ශ්‍රාදන ඉෂ්ට ශ්‍රේෂ්ඨ. ශ්‍රේෂ්ඨ. ධර්ම දන ඉෂ්ට ධර්මිෂ්ඨ. පාප දන ඉෂ්ට පාපිෂ්ඨ. ඔන්න සීන් එක. දැන් මේ ඔක්කොම තද්දිත. මේ ඔක්කොම තද්දිත. මේ ඔක්කොම උත්කෘෂ්ඨාර්ථයේ තද්දිත. හරිද? මේ ඕන එකක් ඕන පේපර් එකක අක්ෂර වින්‍යාසයට එන්න පුළුවන්. මේ ඔක්කොම අතර තියෙනවා
තව කෘදන්තයක්. වී කියන උපසර්ගය දාලා ශිෂ්ට කියන කෘදන්තය ලැබෙනවා විශිෂ්ට. ඔන්න අකුරු පැටලෙන තැන. මෙතන ශිෂ්ට කියන්නේ කෘදන්ත පදයක්. මේ ඉෂ්ට කියන ප්‍රත්‍ය නෙවෙයි තියෙන්නේ. ඒ නිසා මේකේ අක්ෂර වින්‍යාසය හැදෙන මෙන්න මේ විදිහට. ඉතින් ළමයි ඔයාලා පටලගන්නේ වෙන මේ විශිෂ්ට කියන පදයක් එක්ක මෙන්න මේ තද්දිත පද ටික. කනිෂ්ඨ, ජේෂ්ඨ, ශ්‍රේෂ්ඨ, ධර්මිෂ්ඨ, පාපිෂ්ඨ කියන්නේ තද්දිත පද. හැබැයි විශිෂ්ට කියන්නේ කෘදන්ත පදයක්. මේවයේ තියෙන මේ ඉෂ්ට ප්‍රත්‍ය නිසා මේවයි අෂ්ට අරම ආවා. මූර්ධ ඡයන්නයි මහා ප්‍රාණටයන්නයි. හැබැයි මේකේ මූර්ධ ඡයන්නත් එක තියෙන්නේ අල්ප ප්‍රාණටයන්න. හොඳට මතක තියාගන්න රත්තරන් පැටියෝ. ලියාගන්න. ඉක්මනට ලියාගන්න. ඩබල් එකේ ලියාගන්න. ගියානි උත්කෘෂ්ඨ ලියන එක ඔය මම ලියලා තියෙන විදියට. ඔය මගේ උඩ බලන්න. ඔය බෝඩ් එක උඩ බලන්න. මාතෘකා තියෙනවා. ඒක ඔය දෙකම නේ ඔක වෙන එකක් ඈ. ඒක ඔය දෙකම නේ වෙන එකක්. ඒක ලියන ඔය විදියට. ඇති වෙලාව. ඊළඟට අර මොකක්ද එකට තියෙන්නේ අපිට නීත්‍ය අනුකූල. නීත්‍ය අනුකූල බලමු. එන්න පාඩමට. නීත්‍ය අනුකූල වේගෙන් යක්ෂ පැටව යක්ෂණී පැටව වගේ වැඩ කරන්න ඕන. හොඳේ නැත්තම් මේක ගහගන්න බෑ දඩබඩ ගාලා. නීත්‍ය අනුකූල වචනේ හැදිලා තියෙන සංදි වෙලානේ. මොකද්ද මේකේ සංදිය? මේකේ සංදිය අර්ධ ස්වරාදේශ. එහෙම නැත්නම් අන්තස්ථාදේශ සංදිය. මේක හැදෙන්නේ මෙහෙමයි. විසන්දි වෙන්නේ. නීති ධන අනුකූල. නීති ධන අනුකූල. පෙරපදයේ අග තියෙන්නේ තී. තී ක්ලියර් කරාම හැදෙනවා අල් තයන්නයි ඉයන්නයි. නීති. දැන් අපි පේලියක් ලියලා බලමු මෙහෙම. ලියමු පේලියක්. නීත් ධන ඊ ධන අනුකූල. අනුකූල. දැන් මෙතෙන්දි වෙන්නේ ළමයි මෙන්න මේ ඊ ස්වරය ලොප් වෙලා ඒ වෙනුවට හල් යයන්න ය කියන අර්ධ ස්වරය ආදේශ වෙනවා. එතකොට අපිට ලැබෙන මෙන්න මෙහෙම එකක්. නීත් ධන යි ධන අනුකූල. යි ධන අනුකූල. යි ධන ආ යා වෙනවා. දැන් සංදිය ලැබෙනවා නීත්‍ය අනුකූල. ඔන්න වචනේ. හල් අකුරකට පසු යෙදෙන යකාරය වෙනුවට අපි යංශ දානවා. යංශ දැම්මම අපට අවසාන වශයෙන් ලැබෙනවා හල් අකුරේ හල් සලකුණ ඉවත් වුණා. යකාරය වෙනුවට යංශ දැම්ම වචන සම්බන්ධ කළා නීත්‍ය අනුකූල.
දැන් මෙතන තිබුණේ ය මිසක් යා නෙවෙයිනේ. උඩින්දලා බලන්න මේ එයිදන ආයා යා ය නීත්‍යානුකූල කියලා වචනයක් නැහැ. රයිට්? නීත්‍යානුකූල නැහැ. වචනේ නීත්‍යානුකූල. ටක් ගාලා මේක හදාගන්න. YouTube live දෙන්න බැරි පොඩි ප්‍රශ්නයක් තියෙනවා පුතේ. මම තා දවස් දෙකක් ගියාට පස්සේ ඒක හදලා දෙන්නම්. හොඳේ දැනට මෙහෙම යන්න. නීත්‍යානුකූල. YouTube එකට link එක දානවා අපි. ඉක්මනට ලියා ගන්න. ඊට පස්සේ අපි අක්කාරා දැන් ප්‍රශ්න දෙකයි. තව ප්‍රශ්න 18ක් තියෙනවා රත්තරන් පෙට්ටි ඉක්මන් කරන්න. නෑ YouTube එක link එක දාන්න. YouTube එකට වීඩියෝ එක දාලා link එක දානවා group එකට. රෙකෝඩින් එකේ link එක YouTube එකේ link එක group එකට දානවා. track එක පන්නනවනේ ඉතින්. මගේ දෙලෝ රාත්‍රිලා තියෙන විනාඩි 25ක් ගිහිල්ලා. තාම ප්‍රශ්න දෙකයි. ප්‍රශ්න 20ක් කරන්න තියෙනවා. ඇති වෙලා ඇති. ගසා ගනින් ස්ක්‍රීන්ෂොට් එක ලියා ගන්න බැරුණා නම්. ප්‍රශ්න අංක 3. අකාරාදී පිළිවෙල අනුව නිවැරදිව ලියා ඇති පද පේලිය තෝරන්න. බලමු. එකම වචන ටික නේද ළමයි තියෙන්නේ. ඔව්නේ. එකම වචන ටික තියෙන අවුලන්නේ. ලේසි. දඩ බඩස් ගාලා කරමු. එකක් අරන් කරමු. වචන සෙට් එකක් මම එකේ සෙට් එක ලියා ගන්නවා ඉස්සලා. හරිද? බලා ගන්න. වෛද්‍යාචාර්ය. වෛද්‍යාචාර්ය. කොමාවක්. විස්තීර්ණ. විස්තීර්ණ. කොමාවක්. වැසි ජලය. වැසි ජලය. කොමාවක්. ව්‍යවසාය. ව්‍යවසාය. ළමයි මේ වචන හතර ගත්තම හරිද? මේ වචන අන්දක මගේ අවසන්නේ බායකා. මේ වචන හතර ගත්තම පළවෙනි එකේ y, දෙවෙනි එකේ v, තුන්වෙනි එකේ වෑ, හතරේ ව්‍ය. මේ ව්‍ය කියන එක අපිට ගලවන්න වෙනවා පුතේ. මොකද අපි දන්නේ වවා වැවෑ විවි වූ වුරු වෙවේ වයි බොවෝ වයි බොවෝ වව් කියන පිළිවෙලට වවා වැවෑ විවි වූ වුරු වෙවේ වයි බොවෝ වව් කියන පිළිවෙල අපි දන්නවා. හල් අකුරකින් පටන් ගත්තොත් මොකෑ කරන්නේ? අපි ඒක දන්නේ නැහැනේ. මේක හල් අකුරකින් පටන් ගන්න වචනයක්නේ. ව්‍යවසාය හැදලා තියෙන මෙන්න මෙහෙම ව්‍යවසාය. හල් අකුරකට පසුව තියෙන යකාරය වෙනුට යංශ දාන්න ඕන නිසා තමයි එතනට යංශ දාලා තියෙන්නේ. එතකොට අපි දන්න විදියට හල් අකුරකින් දැන් එකම අකුරෙන් මේ වයන්න මෙතන වයන්නයි අයිසොරයයි වයන්නයි ඊසොරයයි වයන්නයි ඈසොරයයි අල් වයන්නයි තියෙන්නේ. එතන සොරයක් නැහැ. මේ වගේ වෙලාවට අපිට අකාරාදී හදන්න පුළුවන් පිළිවෙලවල් දෙකක් තියෙනවා. පිළිවෙල දෙකක්. මොකද්ද දෙක? එක්කෝ අපිට පුළුවන් හල් අකුරෙන් පටන් ගන්න වචනය මුලටම ගන්න. එහෙම නැත්නම් අපට පුළුවන් හල් අකුරෙන් පටන් ගන්න වචනය අවසානයට දාන්න. මේ දෙකම හරි මේ දෙකම පිළිගත් ක්‍රම කියලා අපි ඉගෙනගෙන තියෙනවා. අපි හල් අකුරෙන් පටන් ගන්න වචනේ මුලටම ගත්තොත් මෙන්න පළවෙනි ක්‍රමයේ අකාරාදිය ව්‍යවසාය මුලට එනවා. ව්‍යවසාය. ඊට පස්සේ වවා වැවෑ විවි වෑ එනවා. වැසි ජලය. වැසි ජලය. වී එනවා. විස්තීර්ණ. විස්තීර්ණ. අන්තිමට එනවා වයි වෛද්‍යාචාර්ය. වෛද්‍යාචාර්ය. එහෙම නැත්නම් අපිට පුළුවන් හල් අකුරෙන් පටන් ගන්න වචනේ අගටම දාන්න. එහෙම දැම්මොත් මුලටම එන්නේ වැසි ජලය. වැසි ජලය. ඊළඟට එනවා විස්තීර්ණ. විස්තීර්ණ. ඊට පස්සේ එනවා වෛද්‍යාචාර්ය. වෛද්‍යාචාර්යට පස්සේ අන්තිමටම එනවා හල් අකුරෙන් පටන් ගන්න වචනය ව්‍යවසාය.
ව්‍යවසාය. ඔන්න. ඔය ක්‍රම දෙකටම අකාරාදිය හදන්න පුළුවන්, දෙකම නිවැරදි. අපි බලමු අපිට ක්‍රම දෙකෙන් කොහොමද තියෙන්නේ කියලා. ව්‍යවසාය. ව්‍යවසායෙන් පටන් ගන්න ඉන්න අපිට දෙන්න පොඩ්ඩක් chance දෙන්න. ව්‍යවසායෙන් පටන් ගන්න උත්තරයක් තියෙනවා. ව්‍යවසාය විස්තීර්ණ තියෙන්නේ, ඒක ගන්න බෑ. වැසි ජලයෙන් පටන් ගන්න උත්තර වැසි ජලය විස්තීර්ණයි. උත්තරයට ගන්න වෙන්නේ අංක 2. අපි දැන් පෙන්නමු. උත්තරයට ගන්න වෙන්නේ අංක 2. වැසි ජලය යට එක අංක ප්‍රශ්න අංක 3. අංක 2 උත්තරයට ගන්න වෙන්නේ වැසි ජලය විස්තීර්ණ වෛද්‍යාචාර්ය ව්‍යවසාය. හරි. දැන් ටක් ගාලා ක්‍රම දෙකම ලියා ගන්න පුතා. ක්‍රම දෙකම ලියා ගන්න. දැන් අපි යනවා ප්‍රශ්නාංක 4ට. අංක 4 නකට බලන්න වෙනවා. සමහර ළමයි ළඟ පේපර් නැති නිසා ස්ක්‍රීන්ෂොට් දානවා අපිට ටක් ගාලා. ප්‍රශ්නාංක 4. පහත සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න. හරි එක තමයි අපෙන් අහන්නේ. 1. යංශය, රේපය හා රකාරාංශය වචනයක මුල, මැද හෝ අග යෙදිය හැකිය. යංශයයි, රේපය, රකාරාංශයයි වචනයක මුල දාන්න පුළුවන්, මැද දාන්න පුළුවන්, අග දාන්න පුළුවන් කියලා කියනවා. මේක බොහෝම ගැටලු සහගත ප්‍රකාශයක්. පුතා ටක් ගාලා බෝඩ් එක බලා ගන්න. අපිට ඔක්කොම ටික කරගන්න බැරුණත් කමන්නේ පුතේ, කරන ටික හරියට කරන්න ඕන. හරිද? දැන්ටම පැය භාගයක් ගිහිල්ලා වැඩේ හරියටම කරන්න නම් අනිවාර්යෙන් අපි හරියටම හැම ප්‍රශ්නයක්ම ඩිස්කස් කරන්න ඕනේ. ඩිස්කෂන් එකක් කියන්නේ උත්තරේ කියන එක නෙවෙයිනේ. ඩිස්කෂන් එකක් කියන්නේ සාකච්ඡාවක්. අපි ප්‍රිම කරගන්න බලමු. ඊටු ටික ඊළඟ දවසට ගමු. ඊට පස්සේ අපි ටයිම් එක වැඩි කරමු. හරිද? ඔයගොල්ලන්ගේ උනන්දුව දිහා බලලා. යංශය, රේපය, රකාරාංශය කියන්නේ ව්‍යංජන අක්ෂර සංකේත. මේවා වචනයක මුල, මැද හෝ අග දාන්න පුළුවන් කියලා කියනවා. මට ගැටලුවක් තියෙනවා. මේ ගැටලුව වෙන්නේ මෙහෙමයි. දැන් යංශ බලන්නකෝ. අපි මුලින්ම යංශ ගමු. ත්‍යාගය. හරිද? ඔන්න මුලට ගත්තම. ඊට පස්සේ විද්‍යාව. ඔන්න මැදට ගත්තා. ඊට පස්සේ සෞඛ්‍ය. ඔන්න මං අගට ගත්තා. මුල, මැද, අග. හරිද? ඊට පස්සේ රකාරාංශය ගමු. ක්‍රමය. ඔන්න මුලට ගත්තා. මිත්‍රයා. ඔන්න මැදට ගත්තා. වක්‍ර. ඔන්න අගට ගත්තා. රේපේ ගමු. රේපේ මුලට ගන්න බෑ. මැදට ගන්න පුළුවන්. ධර්මය. අගට ගන්න පුළුවන්. වර්ණ. රේපේ මුලට ගන්න බැරි හේතුව මොකක්ද? රේපය දාන්නේ කොයි වගේ තැන් වලටද? රේපය දාන්නේ ව්‍යංජනයකට කොයි වගේද? දැන් මේක ටික ලියපන්. වර්ණය ව්‍යංජනයකට ඉදිරියෙන් තියෙන හල් අකුර වෙනුවට. හරිද? ව්‍යංජනයට ඉස්සරහින්. එතකොට ඒ හල් අකුර ගිහලා තියන්නේ ව්‍යංජනයේ උඩින්. පළවෙනි අකුර උඩ රේපේ තියෙන්න නම් තේරුණාද? දැන් ව්‍යංජනයට ඉදිරියෙන් තියෙන හල් රයන්න වෙනුවට රේපේ දාන්නේ. ඒ රේපේ ගිහින් තියන්නේ මේ අල් රයන්න රේපය කරලා ගිහින් තියන්නේ ව්‍යංජනය උඩින්නේ. නේද? පළවෙනි අකුර උඩ රේපේ තියෙන්න නම් ඒ වචනේ අල් රයන්නෙන් පටන් ගන්න වචනයක් වෙන්න ඕනේ. අපි නිකමට මෙන්න මෙහෙම වචන තිබුණා. හෘදය. මෙහෙම වචනයක් නැහැ. තිබ්බොතින් අපිට පුළුවන් මෙහෙම ලියන්න. හෘදය. ඇත්තට මෙහෙම වචන නැහැ නේ ඉතින්.
එහෙම වචන නැහැ. අන්න අර නියමය වන්දි. එහෙම වචන නැහැ. ඒ නිසා කොයිම වෙලාවකවත් වචනයක පළවෙනි අකුර උඩ රේපය තියෙන්න බෑ. පළවෙනි අකුර උඩ රේපය තියෙන්න බෑ. ඒ නිසා ඒ අර්ථයෙන් ගත්තම මේ වර්ණය වැරදි. පළමු වර්ණය ඒ අර්ථයෙන් ගත්තම වැරදි. හැබැයි අපිට ඕකේ ඩවුට් එකක් වෙන තැන් කීපයක් පාස් පේපර්ස් වල ඇවිල්ලා තියෙනවා. සැකයක් වෙන තැන්. මොකද ත්‍යාගය කියන එක යංශේ පළවෙනි අකුරත් එක්ක බැඳලා තිබුණට ඇත්තටම යංශෙන් නිරූපණය කරන්නේ ඒ වචනේ දෙවෙනි අකුර ත්‍යාගය. මම මෙතන ලියන්න පේනවනේ. ත්‍යාගය යන්සෙන් නිරූපණය කරන්න මෙන්න මේ යයන්. හල් අකුරට පසුව තිබෙන යකාරය. දැන් ක්‍රමය කියනකොට ක්‍රමය මෙහෙමයි. යන්සෙන් රකාරාංශයෙන් නිරූපණය කරන මෙන්න මේ රයන්න. රකාරාංශයෙන් නිරූපණය කරන්නේ රයන්න. එතකොට සමහර ව්‍යාකරණඥයෝ තර්කයක් ඉදිරිපත් කරනවා වචනේ මුල අකුර විදියට යන්සේවත් රේපේවත් රකාරාංශයවත් තුනෙන් එකක්වත් තියෙන්න බෑ කියලා. ඒගොල්ලෝ තර්ක කරනවා තුනෙන් එකක්වත් තියෙන්න බෑ. මොකද යංශ කියන්නේ මේ දෙවෙනි අකුර, රකාරාංශය කියන්නේ මේ දෙවෙනි අකුර. පළවෙනි අකුර නෙවෙයි. ඒ තර්කය නිවැරදි. ඒ නිසා බොහෝ විට ඒ තර්කය පිළිගන්නවා. එතකොට අපිට මේ ප්‍රශ්නේ වර්ණ දාලා තියෙන මෙහෙමයි. යංශ එපවුන්නේ. යංශය, රේපය හා රකාරාංශය වචනයක මුල, මැද හෝ අග යෙදිය හැකිය. ඔන්න ඕක හරියටම ක්ලියර් වෙන්න වර්ණ වෙනසක් වෙන්න ඕනේ. වර්ණ වෙනස වෙන මෙහෙම. යංශය, රකාරාංශය හෝ රේපය වචනයක මුල අකුරට, මැද අකුරකට හෝ අග අකුරට යෙදිය හැකිය. අන්න එහෙම වෙනස් වුණා නම් වැඩේ ගොඩයි කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම ගත්තොත් යංශය වචනයක මුල අකුරට යෙදිය හැකි, මැද අකුරකට යෙදිය හැකි, අග අකුරට යෙදිය හැකි. රකාරාංශය වචනයක මුල අකුරට යෙදිය හැකි, කයනට රකාරාංශය දැම්මා. මැද අකුරකට යෙදිය හැකි, අග අකුරට යෙදිය හැකි. නමුත් රේපය වචනයක මුල අකුරට යෙදිය නොහැකි, මැද අකුරකට යෙදිය හැකි, අග අකුරට යෙදිය හැකි. ඔන්න ඔය පොයින්ට් එක මතක තියාගන්න. මම ඒක ලියා ගන්න දෙන්නම්. දැන් මේක නෝට් කරගන්න ඉස්සෙල්ලා. ඔය බෝඩ් එක නෝට් කරගන්න. හරිද? උත්තරේ බලමු ළමයි. පොඩක් ඉන්න. තප්පරක් ඉන්න. උත්තරේ බලමු. දැන් මේ වාක්‍ය මෙහෙම ලියන්න. මේ වාක්‍ය තරුවක් දාලා ලියන්න ඔතනින්. තරුවක් දාලා ලියන්න. යංශය වචනයක යංශය වචනයක
මුල අකුර සමගද මුල අකුර සමගද කොමාවක් මැද අකුරක් සමගද මැද අකුරක් සමගද කොමාවක් අග අකුර සමගද අග අකුර සමගද යෙදිය හැකිය යෙදිය හැකිය ඊළඟ රුවලින් තරුවක් දාලා ලියන්න රකාරාංශයද රකාරාංශයද වචනයක වචනයක මුල අකුර සමගද මුල අකුර සමගද මැද අකුරක් සමගද මැද අකුරක් සමගද අග අකුර සමගද යෙදිය හැකිය අග අකුර සමගද යෙදිය හැකිය මුල අකුර සමගද මැද අකුරක් සමගද අග අකුර සමගද යෙදිය හැකිය 3 ඊළඟ තරුව දාලා ලියන්න නමුත් රේපය යෙදිය හැක්කේ නමුත් රේපය යෙදිය හැක්කේ වචනයක මැද අකුරක් සමග හෝ අවසාන අකුර සමග පමණි හරි අර ළමයෙක් අහලා තියෙනවා දෙවෙනි එකට උත්තරය මොකක්ද කියලා දෙකට උත්තරේ 1 දෙකට උත්තරේ 1 ළමයි හරිද හරි දැන් ප්‍රශ්නාංක 4 දෙවෙනි වරනේ බලමු අපි අපිට පෙන්නන්නකෝ දෙවෙනි වරනේ මල්ලි දෙවෙනි වරනේ තමයි යංශයෙන් අවසන් වන වචන සිංහල භාෂාවේ නැත ඕවට කියන්නේ පුතේ ටොම් පච කියලා බෝඩ් එකේ තියෙනවා සෞඛ්‍ය විද්‍යා කාව්‍ය නේද පද්‍ය යංශයෙන් අවසන් වන වචන තියෙනවා ඒ නිසා දෙක වැරදි රකාර අංක 3 වරණය රකාරාංශ යෙදූ අක්ෂරයකින් අවසන් වන වචන සිංහල භාෂාවේ නැත ටොම් පච වක්‍ර නේ ඔය බෝඩ් එකේ වක්‍ර කියලා දරිද්‍ර ඒ වගේ වචන තියෙනවා එහෙනම් 3ක් වැරදි 4 හල් ර අක්ෂරයට පසුව යංශය යෙදිය නොහැකිය අන්න උත්තරේ අංක 4 යංශය හල් රයන්නට පස්සේ යොදන්න බෑ අපි පහත් බලලමිමු 5 රේපය යෙදිය හැකි අවස්ථාවල එය අනිවාර්යෙන්ම යෙදිය යුතුය ඒකත් වැරදි රේපය දාන්න පුළුවන් තැන්වල ඕනේ නම් දාන්න පුළුවන් ඕනේ නම් නොදා ඉන්න පුළුවන් අපි පොඩ්ඩක් 4යි 5යි දෙක බලමු බෝඩ් එකට එන්න 4යි 5යි මේ බලන්න 4 හල් ර අක්ෂරයට පසුව යංශය මේ බලන්න යංශ දාන්නේ හල් අකුරට පසුව තියෙන යකාරය වෙනුවට මෙන්න මේ වගේ විද්‍යාව හල් අකුරට පස්සේ යකාරය ඔන්න ඔහම ලියන්න සෞඛ්‍ය හල් අකුරට පස්සේ යකාරය අපි ඒක ඔන්න ඔහම ලියන්න හරිද හැබැයි සූර්යා හල් අකුරකට පස්සේ යකාරය හැබැයි ඒ හල් අකුර කවුද
අල් රයන්. අල් රයන්නට පස්සේ එදෙන යකාරයට යංශය දාන්න බෑ. ඒ නිසා සූර්යයා කියලා මෙහෙම ලිව්වොත් වැරදි. සූර්යයා එහෙම ලියන්න බෑ. එක්ක සූර්යයා මේ විදිහටම ලියන්න ඕනේ. එහෙම නැත්නම් සූර්යයා මෙන්න මේ විදිහට ලියන්න ඕනේ. මේකත් හරි මේකත් හරි. පැහැදිලිද? ඕක තමයි හතරවෙනි වර්ණය වර්ධින්න හේතුව. නෝට් කරගන්න ඕන අය නෝට් කරගන්න. ඔව් හතර වැරදි. අනේ හතර හරි. සෝරි හතර හරියන්න හේතුව සෝරි. හතර හරියන්න හේතුව යෙදිය නොහැකිය කියලා තියෙන්නේ. පස්වෙනි වර්ණේ තියෙන රේපය සම්බන්ධ කතාවක්. බලන්න බෝඩ් එකේ. ධර්මය මෙහෙම ලිව්වොත් හරි. ධර්මය මෙහෙම ලිව්වා කියමු. ඒත් හරි. දෙකම හරි. දෙවිදියම හරි. ඒ කියන්නේ රේපය දාන්න පුළුවන් තැන්වල ඒක අනිවාර්යයෙන්ම දාන්න ඕන කියලා එකක් නැහැ. ඕනේ නම් දාන්න පුළුවන්, ඕනේ නම් නොදා ඉන්න පුළුවන්. ඕනේ නම් දාන්න පුළුවන්, ඕනේ නම් නොදා ඉන්න පුළුවන්. ඕනේ නම් දාන්න පුළුවන්, ඕනේ නම් නොදා ඉන්න පුළුවන් දෙකම හරි. ඒ නිසා අනිවාර්යයෙන්ම දාන්න ඕන කියන එක වැරදි. ඔන්න ප්‍රශ්න 4ක් සාකච්ඡා කරලා ඉවරයි. විනාඩි 45ක් ගියා. අපි අනිවාර්යෙන් තා ප්‍රශ්න 3ක් සාකච්ඡා කරනවා. ඒ තුන කරන්න නම් මට ස්ක්‍රීන් ෂෙයා එකට ගිහිල්ලා අතනින් හිච්චක් වාඩි වෙන්න වෙනවා. මං සුපුරුදු පරිදි වාට හයිලයිට් කරලා පෙන්නනවා මොනවද? තත්සම තත්බව. බලා ගන්න. ප්‍රශ්නාංක 5. මාව ඇහෙනව නේද? ඇහෙනවා. මට දැනෙනවා නිකන් ඇහෙනවා වගේ. ප්‍රශ්නාංක 5. ඇහෙන්නේ නැත්නම් chat එකට දාන්න. එකිනෙකට අනුරූප වනසේ වචන යුගල හරි දසුන් දැන් බලාගමු එලකිරි ගැම්මට බලාගමු. වචන යුගල යෙදී ඇති වර්ණය. මං කහ පාටින් හයිලයිට් කරන්නේ තත්සම වචන. බලා ගන්න. ගෘහ තත්සමයි. මේ ටික ඔක්කොම ඉවරලා අපි මතක් කරගමු. තත්සම තත්බව අඳුර ගන්න ක්‍රම. ගෘහ තත්සමයි. විද්‍යාව තත්සමයි. ආර්ථික තත්සමයි. විද්‍යාව තත්සමයි. තාරකා තත්සමයි. විද්‍යාව තත්සමයි. හස්ත තත්සමයි. විද්‍යාව තත්සමයි. අඩ උත්තරේ ආවනේ උදේ පාන්දර. අපි ඉතුරු ඒවත් බලමු මට සැකයි මට වැරදිලාද කියලා. මතකනේ අපි MCQs කරන හැටි. එකපාරට උත්තරේ ආව කියලා අපි ඊළඟ ප්‍රශ්නෙට යන්නේ නැහැ. ඉතුරු ටික බලනවා. නව තත්බවයි නිර්දේශය තත්සමයි. పూర్ව තත්සමයි ක්‍රියා තත්සමයි මිහිරි තත්බවයි නාදය තත්සමයි නන්දන තත්සමයි උයන තත්බවයි. ක්ෂේම තත්සමයි. භූමිය තත්සමයි. වාක්‍ය තත්සමයි. වින්‍යාසය තත්සමයි. භූමි තත්සමයි. ස්පර්ශය තත්සමයි. පර්වත තත්සමයි. හැබැයි මුල තත්බවයි. මුල තත්බවයි. ස්ත්‍රී තත්සමයි. වර්ණනය තත්සමයි. සූර්ය තත්සමයි. මගුල තත්බවයි. පරාක්‍රම තත්සමයි. නිරිඳු තත්බවයි. ධර්ම තත්සමයි. චක්‍රය තත්සමයි. කාව්‍ය තත්සමයි. ශාස්ත්‍රය තත්සමයි. රෝග තත්සමයි. ශාලාව තත්සමයි. ප්‍රේම තත්සමයි. පුරාවත තත්බවයි. වාලුකා තත්සමයි. කතර තත්බවයි. එහෙනම් ඉතින් උත්තරේ එක තමයි. මං තත්බව ටික කොළ පාටෙන් හයිලයිට් කරන්නම්. ඕගොල්ලෝ එතකොට ටග් ගාලා මාක් කරගන්න ඕනනම් ස්ක්‍රීන්ෂොට් එකකුත් ගහගන්න. ෆෝන් එකෙන්, ලැප්ටොප් එකෙන්, ටැබ් එකෙන් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. අවශ්‍ය නම් නැත්තම් ලියනවා නම් ටග් ගාලා ලියා ගන්න. ඔයා පේපර් එක print out අරන් නම් තියෙන්නේ ඔයා සුපිරි කොල්ලෙක් කෙල්ලෙක් නම් ටග් ගාලා මේ වගේ හයිලයිට් කරගන්න මං වගේ. හරි මම මේ තත්සම වලට අදාළ තත්බව වලට අදාළ තත්සම මේ තප්පරය දෙන්නේ නැහැ. මං හැබැයි ඒව ඉස්සරහට දෙනවා හිමින්ට.
ඔයා මගේ කිසිම ගෲප් එකක නැති ළමයෙක් නම් ඔයාට අර නම්බර් එකට මැසේජ් එක දාලා මගේ අර මේ ඔන්ලයින් ක්ලාස් ගෲප් එකක් තියෙනවා ඒකට ඇඩ් වෙන්න පුළුවන්. රයිට්? ඕනනම් ඇඩ් වෙන්න පුළුවන් ඒකට. 078යි 390යි 6000 නම්බර එක. ඒකට මම මේ ලින්ක් අනම් මනම් දානවා. ඔයා මගේ පන්ති ආවත් එක නැතත් එක මේ මැච් එක ගහගනින් ඈ. එහෙම ගහපන්. පන්තියෙන් නැත්තම් මට පින් දීපන් ඈ. පින් දුන්නාම ඇති පින්. ඒක තමයි මට ඕන. හරිද පුතේ? රත්තරන් පැටව හරිද? හරි. අපි ඊළඟ ප්‍රශ්නයට යනවා. තත්සම. ආයි මං කහ පාට ගන්නවා තත්සම වලට මං අස පාට කහ පාට. බලමු. ග්‍රහණය තත්සමයි. ඔව්. එහෙම කාද? මෛත්‍රිය තත්සමයි. සිහිනය තත් බවයි. ධෛර්යය තත්සමයි. දෛනික තත්සමයි. කේශ තත්සමයි. ස්මිතිය තත්සමයි. ඔන්න පුතේ ඇතින් නියා ගල්නරඹේ සිටින් නියා උත්තරේ අංක 2 විකර්ණය තත්සමයි. ලවණ තත්සමයි. ඇඟිලි තත් බවයි. දෙරණ තත් බවයි. භීෂණය තත්සමයි. චරණ තත්සමයි. ලඹ තත් බවයි. වෙනනද සුළඟ තත් බවයි. වැරහැලි තත් බවයි. මිත්‍යාව තත්සමයි. පාසල තත් බවයි. විද්‍යාලය තත්සමයි. මං ඔය ගැම්මටම තත් බව වචන පමණක් ඉදිරියට වර්ණය තෝරණගෙන වරණටත් යන ප්‍රශ්නටත් යනවා. සංඋපසර්ගයේ තියෙනවා සංවේදනා තත්සමයි. සංඋපසර්ගයේ තියෙනවා සංකල්පනා තත්සමයි. සංඋපසර්ගයේ තියෙනවා සංගීතය තත්සමයි. සංඋපසර්ගයේ තියෙනවා සංරචනයේ සංචරණය තත්සමයි. කැකුණ තත් බවයි අඹ තත් බවයි සඳකැන් තත් බවයි සිසිල තත් බවයි උත්තරේ අංක 2. ප්‍රධාන තත්සමයි මිත්‍ර තත්සමයි සාගරය තත්සමයි කර්මය තත්සමයි සඳ තත් බවයි ලිංගු තත් බවයි ධාතු තත්සමයි අධියර තත් බවයි ලියුම තත් බවයි මැහුම තත් බවයි මාර්ගය තත්සමයි ළඳ තත් බවයි. රයිට්? මෙන්න මං කොළ පාටින් තත් බව දෙනවා. සිහිනය කොළ පාටයි තත් බවයි. ඇඟිලි තත් බවයි. දෙරණ තත් බවයි. ලඹ තත් බවයි. සුළඟ තත් බවයි. වෙනනද තත් බවයි. වැරහැලි තත් බවයි. පාසල තත් බවයි. කැකුණ තත් බවයි. අඹ තත් බවයි. සඳකැන් තත් බවයි. සිසිල තත් බවයි. සඳ තත් බවයි. ලිංගු තත් බවයි. අධියර තත් බවයි. ලියුම තත් බවයි. මැහුම තත් බවයි. ළඳ තත් බවයි. ඔන්න උත්තර ටික ආවා. එහෙනම් ප්‍රශ්නාංක 7ට උත්තරය අංක 1 අනුරූප වෙන්නේ ඒකේ විතරයි. ඔක්කොම තත්සම වචන තියෙන්නේ. ප්‍රශ්නාංක 6ට උත්තරේ අංක 2 ඔක්කොම තත්සම වචන තියෙන්නේ. ප්‍රශ්නාංක ප්‍රශ්නාංක 5ට එක ප්‍රශ්නාංක 5ට උත්තරය 1 ප්‍රශ්නාංක 6ට උත්තරය 2 ප්‍රශ්නාංක 7ට උත්තරය 2 තත් බව එකනේ යන්නේ උත්තරේ 2 right ප්‍රශ්න 7ක් සාකච්ඡා කරලා ඉවරයි මේ 8යි 9යි 10යි කරමු බෑ බං බෑ ඇයි දන්නවද මේ 9 එහෙම සෑහෙන ඩිස්කස් කරන් දින පුතේ අනේ මට හිතෙන්නේ නැහැ වැඩේ කරන්න මට දෙන්න බෝඩ් එක මට හිතෙන්නේ නැහැ උඩින් පල්ලෙන් යන්න මං කවදාවත් කරපෙඩන්න වෙන එක අපි සෙෂන්ස් ගන්න වැඩි කළා හරි අපි හරියට කරමු වැඩේ නේද සෙෂන්ස් ගන්න වැඩි කරමු අවුලක් නැහැ මට කොහොමත් හැමදාම රෑ 10ට ලිංගු එකේ තත්සම පදය ලිංගු එකේ තත්සමය බං ලිංග ඔබට ඒක මගේ කටින් අහගන්න ඕනේද ලිංග කියන එකේ තත්සමය තමයි ලිංග තත්සමයි තත් භවයේ ලිංගු හරිද හරි ඊළඟට අහන්න අපි මේ මතක් කරගමු දැන් විනාඩි 5ක් තියෙනවා මතක් කරගමු තත් සම වචන අඳුර ගන්න ලක්ෂණ 1 යම්කිසි වචනයක ඉරුස්වරය හරි අයිස්වරය හරි අවුස්වරය හරි තියෙනවා නම් ඒ වචනය තත්සම වචනයක් යම්කිසි වචනයක ඉරුස්වරය හරි
අයිස්වරය හරි හංසක අවුස්වරය හරි තියෙනවා නම් ඒක තත්සම වචනය. දෙක යම් කිසි වචනයක ගැටය සහිත ඇලපිල්ල හරි ගැටය සහිත ඇලපිලි දෙක හරි කොම්බු දෙක හරි කොම්බුව සහ ගයනු කිත්ත හරි කියන පිල්ලම් වලින් එකක් හරි තියෙනවා නම් ඒක තත්සම වචනයක්. යම් කිසි වචනයක ගැටය සහිත ඇලපිල්ල හරි ගැටය සහිත ඇලපිලි දෙක හරි හිතේ මවා ගන්න බැරි නම් ලියපන්. ගැටය සහිත ඇලපිල්ල හරි ගැටය සහිත ඇලපිලි දෙක හරි කොම්බු දෙක හරි කොම්බුව සහ ගයනු කිත්ත හරි තියෙනවා නම් තත්සම වචනයක්. 3 යම් කිසි වචනයක විසර්ගය තියෙනවා නම් තත්සම වචනයක්. 4 යම් කිසි වචනයක මහා ප්‍රාණ අක්ෂර එකක් හෝ තිබෙනවා නම් තත්සම වචනයක්. 5 යම් කිසි වචනයක අල්ප ප්‍රාණ ච තියෙනවා නම් තත්සම වචනයක්. 6 යම් කිසි වචනයක ඤ ඤ ඤ ලියන්න වෙනවා. ඤ ඤ ඤ කියන අක්ෂර වලින් එකක් හරි තියෙනවා නම් තත්සම වචනයක්. 7 යම් කිසි වචනයක ෂ ෂ ෂ ෂ කියන අකුරු ෂ අකුර හරි ෂ අකුර හරි තියෙනවා නම් තත්සම වචනයක්. 8 යම් කිසි වචනයක යංශය රේපේ රකාරාංශය තියෙනවා නම් තත්සම වචනයක්. 9 යම් කිසි වචනයක ව්‍යංජනයකට ඉදිරියෙන් අහල් රයන්න තියෙනවා නම් ඒ කියන්නේ රේපය නැතත් රේපය දාන්න පුළුවන් නම් ඒක තත්සම වචනයක්. 10 යම් කිසි වචනයක් හල් අකුරකින් ඇරඹෙනවා නම් ඒක තත්සම වචනයක්. පොයින්ට්ස් 10යි. තත් බව වචනයක් අඳුර ගන්න පුළුවන් ලක්ෂණ. අනුස්වාරය එන්නේ මොකටද? අනුස්වාරය තත් සමවලත් තියෙන්න පුළුවන්, තත් බවවලත් තියෙන්න පුළුවන්. අනුස්වාරය කියන එක ඍජුව තත්සම වචනයක්ද තත් බව වචනයක්ද දෙක අඳුර ගන්න අපි පාවිච්චි කරන්නේ නැහැ පුතේ. හැබැයි ගියානි මෙහෙම එකක් තියෙනවා. තත්සම තත් බව වචන ගත්තම බහුතරයක් තියෙන්නේ අනුස්වාරයේ තියෙනවා නම් ඒක තත්සමයි. ඒක සංඥක වෙලා තියෙනම් තත් බවයි. හැබැයි අපි මේ පොයින්ට් එක මෙතනට ගන්න. උදාහරණයක් මංගල මගුල් ලංකාව ලක් ගංගාව ගඟ අන්න ඒ වගේ වචන තියෙනවා. හැබැයි ඒක පොයින්ට් එකක් වෙන්නේ නැහැ. ඇයි පොයින්ට් එකක් වෙන්නේ නැත්තේ? සුද්ධ සිංහල හෝඩිය අනුස්වාරය තියෙනවා. අ ආ ඈ ඈ ඊ ඊ ඌ ඌ ඒ ඒ ඕ කගජ තඩන තදන පබම යරලව සහල අං. සුද්ධ සිංහල හෝඩිය අනුස්වාරයේ තියෙන නිසා අපි ඒක පොයින්ට් එකක් විතර ගන්නෙ නැහැ. හරිද? හරි. දැන් අපි යමු තත් බව වචන අඳුර ගන්න පුළුවන් ලක්ෂණ මොනවද කියලා බලන්න. 1 3යි තියෙන්නේ. යම් කිසි වචනයක ඇයන්න හරි ඈයන්න හරි තියෙනවා නම් තත් බවයි. 2 යම් කිසි වචනයක කෙටි ඇදය හරි දීර්ඝ ඇදය හරි තියෙනවා නම් තත් බවයි. 3 යම් කිසි වචනයක සංඥක අක්ෂර එකක් හෝ තියෙනවා නම් තත් බවයි. That's it. ඇයන්න ඈයන්න තියෙන තත් බවයි. කෙටි ඇදය හෝ දීර්ඝ ඇදය කියන පිල්ලම් වලින් එකක් තියෙන තත් බවයි. සංඥක අකුරක් තියෙනවා නම් තත් බවයි. මෙන්න තත් බව වචනයක් අඳුර ගන්න පුළුවන් ලක්ෂණ. අවසාන වශයෙන් අපි මේ ලක්ෂණ ඔක්කොම දැනගෙන හිටියත් අපිට තත්සම වචන ඕනම එකක් හෝ තත් බව වචන ඕනම එකක් අඳුර ගන්න බෑ. මොකද ඔය එක ලක්ෂණයක්වත් නැති තත්සම වචනක් තියෙනවා. අර එක ලක්ෂණයක්වත් නැති තත් බව වචනක් තියෙනවා. ඒ වඳුර ගන්න අපිට මෙන්න මේ දැන් කරනා වගේ පුළුල් ගැඹුරු ඩීප් ප්‍රැක්ටිස් එකක් අපිට ඕනේ. මම ඒක උඹලට කරලා දෙනවා. වැඩේ ඉඳපන්. ගේම ගහලා දෙන්න. මට මහන්සි. ඒත් මම මේ ගේමේ ඉන්නවා. මම මේක ඩිසිෂන් එකක් කරන් තියෙන්නේ. මේ මැච් එක උඹලට ගහලා දෙනවා කියලා. අද උදේ 8 ඉඳන් මම මේ එක දිගට non stop උගන්වන්නේ. උදේ 8ට පටන් ගත්ත එක 8 ඉඳන් එක දිගටම උගන්වනවා. දැන් රෑ 11යි. පැය 12යි 9ට 13යි 10ට 14යි 11ට 15යි. එක දිගට පැය 15ක උගන්වනවා. අවුලක් නැහැ නේ මම හොඳට ඉගන්වන්නේ. අපිට එකම ප්‍රශ්න අපි ඉවර කරේ 7යි. තව ප්‍රශ්න 13ක් තියෙනවා. අපි මේ අතරමැද දවසක ටයිම් එක හම්බෙන්න දාමු. දැන් මගේ ඔන්ලයින් ක්ලාස් එක තියෙන අඟහරුවාද. අඟහරුවාද රෑ සඳ හැමදාම අහලා දෙනවා. සඳ රෑ 8:10යි අපිට ඕනනම් පුළුවන්
සඳරයට 10 ඔන්ලයින් ක්ලාස් කරනට පස්සේ 10න් පස්සේ සෙෂන් එකක් දාලා මේ වැඩේ දිගට කන්ටිනියු කරන් යන්න. මේ විදිහට කරගෙන යන්. ඔයා කොහොම හරි මගේ ඩිස්කෂන් සෙෂන්ස් වලට එන්න. ඒකට ලොකු ආශිර්වාදයක් වෙයි. පොරොන්දු වෙනවා මැච් එකක් ගහලා දෙනවා කියලා. හරිද? එක්සෑම් එකට මාස 5ක් තියෙනවා. කොහොම හරි මාන්ස් වෙලා අපි මේ ගේම ගහමු. මං උඹලත් එක්ක ඉන්නවා. ඒ වගේ මතක් කරන්න ඕනේ. ගයාන් සඳරුවන් සර් ගල් දිස්ත්‍රික්කයේ සුපිරිතම ලීඩිං පොලිටිකල් ගුරුවරයා ඔන්ලයින් ෆ්‍රී සෙෂන් ටිකක් අරන් යනවා ඕගොල්ලෝ වෙනුවෙන් 2026 ළමයි වෙනුවෙන්. ඔයාලට ඒවට සහභාගී වෙන්න පුළුවන්. සිකුරාදා රාත්‍රී 7 සිට 8:30 දක්වා ලබන සතියේත් අදත් තිබ්බා ලබන සතියේත් ගයාන් සර්ගේ ඔන්ලයින් ෆ්‍රී ඩිස්කෂන් ක්ලාස් එක තියෙනවා පොලිටිකල් සයන්ස් වලට. සර් සුපිරි මැච් එකක් ගහලා දෙනවා. ඒකටත් සහභාගී වෙන්න. එහෙනම් අපි මහන්සිලා වැඩ කළා කොහොම හරි සුපිරි ගේමක් ගහගමු. මං අදට ඩිස්කෂන් එක ඉවර කරනවා. හෙට උදේ ක්ලාස් එකට යන්නත් තියෙනවා. අද රැට තා ගොඩක් වැඩක් තියෙනවා. නැත්තම් මම මේක දැන් නවත්තන්නේ. අපි ඉක්මනින් දවසක නැවත හමු වෙමු ඔන්ලයින් ෆ්‍රී සෙෂන් එකකින්. මේකේ YouTube එකට රෙකෝඩින් එක දාලා ඒක ලින්ක් එක ඔයාලට ගෲප් එකට දානවා. හරි. අදට එහෙනම් වැඩ ඉවරයි. good night. මන් නිදාගත්තට තෝ නිදා ගන්න එපා. මම නිදාගන්නෙත් නෑ. තෝල් නිදා ගන්න එපා. මහන්සලා වැඩ කරපන්. ජය වේවා මගේ රත්තරන් පැටියෝ. good night.